ජේසු පිහිටයි කොහොමද ඔයාට? මම කැමතියි මගේ දෙවියන් වහන්සේගේ වචනේ පණිවිඩයක් ඔයා එක්ක බෙදා ගන්න. මොකද්ද මේ කිතුණුවන් සමරන පාස්කුව? එහෙමත් නැත්නම් නැවත නැගිටීම කියන්නේ? උප්පත්ති 3:17 අපි බැලුවොත් වහන්සේ ආදම්ට කතා කොට නුඹේ භාර්යාවගේ හඬට ඇහුම්කන් දී නොකණ්ඩ මාන කළ ගහෙන් කෑ බැවින් නුඹ නිසා භූමිය සාපලද්දිය. නුඹේ ජීවිතයේ සියලු දවස්වලම නුඹ වෙහෙසින් යුක්තව එයින් කන්නේය. එදා ඒදන් වේලේදී ආදම් සහ ඒව කරපු වැරැද්ද නිසා යක්ෂයා හරහා ලෝකයට ඇතුළු වූ සාපය, පාපය, මරණය වැනි දේවල් මනුස්සයන් තුළ රජකම් කරමින් තිබුණා. දෙවියන් වහන්සේට ඒ දේවල් වෙනස් කරන්න උවමනාව තිබුණා. ඒ දේවල් වෙනස් කරන්න යම් පූජාවක් අවශ්‍යව තිබුණා. ඒ පූජාව නම් ධර්මිෂ්ඨ මිනිස්සෙක්ගේ රුධිරයයි. නමුත් එහෙම එක ධර්මිෂ්ඨ මිනිස්සෙක්වත් මේ ලෝකෙ හිටියේ නැහැ. යෙසායා 63 2 සහ 5 වෙනි පද අපි බැලුවොත් මම තනියම මිදියන්ත්‍රයේ පෑගෙමි. ජනයන්ගෙන් කිසි මිනිසෙක් මා සමග නොසිටියේය. එසේ මගේ උදහසින් ඔවුන් පෑගෙමි. මගේ කෝපයෙන් ඔවුන් පොඩි කෙලෙමි. ඔවුන්ගේ රුධිරය මගේ ඇඳුම්වල ඉසිරී තිබේ. එයින් මගේ සියලු ඇඳුම් කැලැල් කරගතිමි. මම බැලෙමි පිහිටවෙන්ට කිසිවෙක් නොවිය. උසුලන්ට කිසිවෙක් නැති බැවින් පුදුම වෙමි. ඒ නිසා මගේම හස්තය මට ගැලවීම ගෙන දුන්නේය. මගේ කෝපය මා උසුලා ගත්තේය. දෙවියන් වහන්සේගේ වචනේ තියෙනවා දෙවියන් වහන්සේ හෙව්වා කියලා ධර්මිෂ්ඨ මිනිස්සෙක්ව. ඒ වචනේම තියෙනවා නමුත් ධර්මිෂ්ඨ මිනිස්සෙක් හම්බුනේ නැහැ කියලා. ඒකට හේතුව සියලු මිනිස්යන් තුළට ආදම් සහ ඒ වගේ වැරද්ද නිසා පාපයේ ස්වභාවය ඇතුල් වෙලා තිබුණා. මේ ලෝකයේ එක ධර්මිෂ්ඨ මිනිස්සෙක්වත් හිටියේ නැති නිසා දෙවියන් වහන්සේටම ඒ පූජාව කරන්න සිද්ධ වුණා. දෙවියන් වහන්සේටම මාංශාකාරයෙන් මේ ලෝකෙට ජේසුස් වහන්සේ විදියට ප්‍රකාශ වෙලා ඒ පූජාව කරන්න සිද්ධ වුණා. රෝම 8:3 බැලුවොත් මක්නිසාද දෙවියන් වහන්සේ තමන් වහන්සේගේ පුත්‍රයාණන් පාප මාංශයේ සමානකමින්ද පාපය නිසාද ඒවා මාංශයේ පාපය දඩුවමට පත් කරමින් මාංශය කරන කොටගෙන දුර්වල වූ ව්‍යවස්ථාවට බැරි වූ දේ ඉෂ්ට කළසේක. ජේසුස් වහන්සේ අවුරුදු 33මාරක් මේ ලෝකේ ජීවත් වෙලා එක දිනකදී මුළු ලෝකයේම පාපය තමන් කරපිටට අරගෙන ලෝකයාගේම වැරදිකරු විදියට කුරුසේ මත මැරෙන්න සිද්ධ වුණා. මගේ ජේසු ඒ දේ නිවැරදිවම කරා. ජේසු කුරුසේ මැරුණා. ඒ දේ හරිම සරල දෙයක් නෙවෙයි. කියනවට වඩා ඒක හරිම විශාල දෙයක්. හලෙලූයා. ජේසු දුක් විඳා. ජේසු කස පහර ලැබුවා. ජේසුට තික්ත කාදිය බොන්න දුන්නා. නොඑක් වද හිංසා ජේසුස් වහන්සේට දුන්නා. අන්තිමේදී මේ සියල්ල නිම වුණු පසුව ජුදෙව් ජනතාව ජේසුස් වහන්සේව කුරුස ගස හෙවත් එල්ලුම් ගසේ ඇන ගහලා එල්ලලා තැබුවා මිය යන තුරු. ජේසුස් වහන්සේ මැරුණට පස්සේ ගෝලියෝ ඇවිත් සොහොන් පොලක තැන්පත් කරා. නමුත් මගේ ජේසු ජයග්‍රාහිකව 3 වෙනි දින නැවත නැගිට්ටා. හලෙලූයා. 1 කොරින්ති 15:4 කියනවා උන්වහන්සේ තැන්පත් කරනු ලැබූ බවත් ලියවිලි වල ප්‍රකාරයට 3 වෙනිදා උන්වහන්සේ නැගිටවනු ලැබූ බවත් කේපස්ටද පසුව 12 දෙනාටද පෙනුණු බවත්ය. ඒ ජීවමානව නැවත නැගිටීම කරුණු කොටගෙන කලින් මේ ලෝකයේ තිබුණු හැම ස්වභාවයක්ම මගේ ජේසුස් වහන්සේ වෙනස් කරා. හලෙලූයා. මගේ ජේසු විශාල වෙනසක් සිද්ධ කළා. කොලොස්සි 2:14 අපි බැලුවොත් අපට විරුද්ධව අපට එදිරිව තිබුණා වූ නියෝගවල ලියවිල්ල මකා දමා ඒක කුරුසෙහි ඇනගස අහක් කළසේක. කරුණය යැයි කියපු දේ කරුණාව බවට පත් වුණා. හලෙලූයා. මරණය යැයි කියපු දේ සදාකාලික ජීවනය බවට පත් වුණා. අසමාදානය යැයි කියපු දේ සමාදානය බවට පත් වුණා. රෝගය යැයි කියපු දේ සදාකාලික නිරෝගකම බවට පත් වුණා. අධර්මිෂ්ඨකමව තිබුණු දේ ධර්මිෂ්ඨකම බවට පත් වුණා. මේ ලෝකේ නැති වී ගිය සම්බන්ධතාවය හෙවත් දෙවියන් වහන්සේගේ මනුස්සයාගේ අතර තිබුණු සම්බන්ධතාවය ජේසුස් වහන්සේ ආවට පස්සේ නැවත ස්ථාපිත කරා. රෝම 8:14-16 අපි බැලුවොත් එතන තියෙනවා මක්නිසාද දෙවියන් වහන්සේගේ ආත්මයන් වහන්සේ විසින් ගෙන යනු ලබන යම් පමණ දෙනෙක් ඇද්ද ඒ පමණ දෙනා දෙවියන් වහන්සේගේ පුත්‍රයෝය. මක්නිසාද නුඹලා බය උපදවන දාසකමේ ආත්මය නැවත නොලබා පුත්‍රකමේ ආත්මය ලබාගත් විය. එයින් අපි අබ්බා පියාණනි කියා හඬ ගසමු. අපි දෙවියන් වහන්සේගේ දරුවෝ යයි ආත්මයන්න් වහන්සේම අප
අපේ ආත්මය එක්ව සාක්ෂි දෙනසේක. අපි දෙවියන් වහන්සේගේ දරුවෝ යැයි ආත්මයණන් වහන්සේම අපේ ආත්මය එක්ව සාක්ෂි දෙනසේක. හාලෙලූයා. ඔයා දැන් මගේ දෙවියන් වහන්සේගේ පුත්‍රයෙක්. එයයි සභා පාස්කුව. හාලෙලූයා. එයයි සැබෑ පාස්කුව. එයයි සැබෑ කිතුනුවෙක්ගේ එළිදරව්ව විය යුත්තේ. හාලෙලූයා. දැන් ඔයා මගේ දෙවියන් වහන්සේගේ පුත්‍රයෙක්. හාලෙලූයා. මොනතරම් උතුම් අනුග්‍රහයක්ද, මොනතරම් උතුම් කරුණාවක්ද. හාලෙලූයා. දෙවියන් වහන්සේ ඔයාට දුන්නු ඒ මහත් වූ අමරණීය වූ කරුණාවෙන් ප්‍රයෝජන ගන්න. ඔයා කවුද? ඔයා ක්‍රිස්තුස් තුළ ඔයා මොන වගේ පුද්ගලයෙක්ද කියන එක ඔයා දැනගන්න. ඔයාට පෞද්ගලිකව ඒක එළිදරව් කරගන්න. Okay, God bless you.